මෝඩයා. මට උඩු කොල්ලට නඩු මෝඩයා කියලා ආදරේටවත් හැම වෙලේම කියන්න එපා ඉතින්. හරි. ඔයා මන් දන්න දෙයක් ගැන මන් නොදන්න දෙයක් කිව්වොත් ඔයා නෙමෙයි මම මෝඩෙක් කියලා මම පිළිගන්නවා. ඔයා හොඳටම දන්න කෙල්ලෝ ගැන ගැඹුරින් කියා දෙන්න. ඔය කෙල්ලෝ ළඟ ඉද්දි ඇඟේ ඇතිල්ලෙන්න හේතුව නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය. මොකක්? වස්තු දෙකක් අතර ගුරුත්වාකර්ෂණ ඒ වගේ දුරේ වර්ගයට ප්‍රතිලෝම සමානුපාතික වේ. ඒ කියන්නේ දුරයි ආකර්ෂණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. කෙල්ල කොල්ල ළඟ වෙද්දි ආකර්ෂණය වැඩි, ඈත් වෙද්දි ආකර්ෂණය අඩුයි. තේරුණාද? කො දැන් පිළිගන්න. හරි. මම මෝඩෙක්. පටාන් ගත්ත විතර. කෙල්ල ලව් කරද්දි කොල්ලෝ ආදරේ අඩු කරනවා කියලා නාහෙන් අඬන්න හේතුව ඕම් නියමයෙන් පැහැදිලි කරයි. මොකද්ද? ඕම් නියමයට අනුව වෝල්ටේජ් එක ස්ථාවරයි නම් ප්‍රතිරෝධය සහ ධාරාව අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ප්‍රතිරෝධය වැඩි වෙනකොට ධාරාව අඩු වෙනවා. හැඟීම් ටික ස්ථාවර නම් එක එක ජිගි වලට කෙල්ලුන්ගේ තියෙන ප්‍රතිරෝධය වැඩි වෙනකොට ආදරේ අඩු වෙනවා. මම මෝඩෙක්. හරියට හරි. එතකොට කෙල්ලෙක්ව එක දිගට කතාවට අල්ලගන්නේ අනුනාදයෙන්. මොකක්ද අනේ? වස්තුවක් ස්වභාවික කම්පනයට සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් බාහිරින් කම්පනය කළ විට වස්තුව උඩින් විස්තරයෙන් කම්පනය වේ. ඒ කියන්නේ කෙල්ලෙක් කැමති මාතෘකාවක් ගැන පොඩ්ඩක් කතා කරපු ගමන් කෙල්ල කට කාලා කතා කරන යනවා. කො පිළිගන්න. මම මෝඩෙක්. ඒ කාලේ නිව්ටන්ගේ නියම තුනකෝ කියලා කලිසමස්ස කියපු තමසේ ඕක කොහොමද ඉගෙන ගත්තේ? අනුරාධ පෙරේරාගේ ෆිසික්ස් පන්තියේ බින්දුවෙම ඉන්න ළමයෙක් ගිනම් ඕනෙම ළමයෙක්ට ඒකක් ගන්න ඕන. 2028 A level නව පන්ති ආරම්භයට ඇවිල්ලා බලන්න. O level ලියපු දන්න අයට කියන්න. ලංකාවේ වැඩිම ඒසා මාර්ක් තියෙන ෆිසික්ස් පන්තියනේ මේක. කොහොමද අනේ ඒ තරම් ඒ තියෙන්නේ? තීරියට අමතරව ගණන් ටික තිතරම කියලා දෙනවා. ලංකාව පුරා තැන් 42 පේපර්ස් කරලා ඔයාලා විභාගයට උරු කරනවා. හොඳ ක්ලාස් යන ටවුන් ගිය කාලේ දැන් ඉවරයි. ලංකාවේ කොහේටියත් ඔන්ලයින් ජොයින් වෙන්න පළවෙනි කමෙන්ට් එකේ තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න. ෆිසිකල් ලැනයට මෙන්න මේ දවස්වල තියෙනවා. එයාලා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. එතකොට දැන් ලංකාවේ කෙල්ලෝ ඔක්කොම ෆිසික්ස් වලට යටත්ද? පිස්සුද? කෙල්ලෝ නිව්ටන්ගේ පළවෙනි නීතියම කඩලා නිව්ටන් කොර කරා. ඒ කොහොමද? නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව බාහිර සමුද්‍ර බලය ක්‍රියාත්මක වන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවම පවතින අතර චලනය වෙන වස්තුන් චලනය වෙමින් පවතී කිව්වට ලංකාවේ චලනය වෙන කෙලි වස්තු මොන ගෝතය කරගහලා බාහිර සමුද්‍ර බලය යෙදුවා චලනය වෙන්නේ කරන්නේ නැති නේ.